හයි ඔයත් AI ඉන්ට්‍රඩියස් වෙච්ච හින්දා ඔයාගේ accountant job එක නැති වෙයි කියලා බයෙන් ඉන්න කෙනෙක්ද? එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාට අවශ්‍ය වෙයි. පළමුවෙන්ම ඔයගොල්ලන්ට අපි ඉන්ට්‍රොඩියුස් කරන ටූල් එක තමයි wave accounting. සමහරක් වෙලාවට ඔයගොල්ලෝ මේක already දැන් යූස් කරනවත් ඇති. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ටූල් එකක්. AI එකෙන් ඔබේ රිසිට් ස්කෑන් කරනවා වගේම ඡායාරූපයක් ගත්තම මුදල් ඒ වගේම වෙන්ඩගේ නම දිනය මේ හැමදේම ඔයාට ඔටෝමැටිකලි ස්කෑන් කරගන්න පුළුවන් මේකෙන්. ඔක්කොම කියවලා මේ AI ටූල් එක කැටගරිත් කරනවා. එතකොට ඔයාට කිසිම දෙයක් ටයිප් කරන්න ඕනේ නැහැ. ඔයා රිසිට් එකක් අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබේ මූල්‍ය වාර්තාව ස්වයංක්‍රීයව හදනවා. ඒ වගේම ලාභ අලාභ, බැලන්ස් ෂීට් මේ හැම දෙයක්ම ඔයාට හදාගන්න පුළුවන් එක ක්ලික් එකකින්. ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් එහෙමත් නැත්නම් QuickBooks ඔයාට දරන්න අමාරුයි නම් ඒකේ තියෙන වියදමත් එක්ක එහෙනම් wave accounting හොඳම alternative option එක. අදම try කරලා බලන්න. නමුත් මීඩියම් ස්කේල් බිස්නස් එක accountant කෙනෙක් නම් QuickBooks Simple Start වගේ දෙයක් යූස් කරාට ගොඩක් හොඳයි. මොකද ඒකේ built-in AI එකක් තියෙනවා. ගනුදෙනු ස්වයංක්‍රීයව කැටගරි කරනවා. ඒ වගේම අසාමාන්‍ය දේවලුත් ෆ්ලැග් කරනවා. එතකොට ඔයාලට බලලා අප්‍රූව් කරන්න පුළුවන්. සේවකයන් ඉන්නවා නම් වැට් ෆයිල් කරන්න ඕනේ නැහැ. ඔටෝමැටිකලි මේක රෙකමන්ඩ් කරනවා. ගෙවිය යුතු ගාන මේ හැම දෙයක්ම ඒකේ මෙන්ෂන් කරනවා. හැබැයි QuickBooks Simple Start නොමිලේ නෙවෙයි. ගාස්තුවක් අය වෙනවා. ඊළඟ යූස්ෆුල් ටූල් එක තමයි Power BI සහ Google Looker Studio එක. දැන් මේකෙත් සැබෑ බලයක් තියෙනවා. Power BI Desktop සහ Google Looker Studio දෙකම නොමිලේ තියෙනවා. ඔබේ Excel එක හෝ CSV ෆයිල් එක කනෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඔබේ විකුණුම් දත්ත, වියදම් දත්ත ඒ හැම දෙයක්ම ස්වයංක්‍රීයව විෂුවල් ඩෑෂ්බෝඩ් එකක හැදෙනවා. ලයිව් charts, trend lines, drill downs මේ හැම දෙයක්ම. ෆෝමියුලා ලියන්න අවශ්‍ය නැහැ. pivot table හිසරදයක් නැහැ. ඒ නිසා ඔබ data analyze කරනවා වෙනුවට AI එකෙන් visualize කරගන්න පුළුවන් මේ tools හරහා. ඔබට ලැබෙන chart එකෙන් තීරණ ගන්න පුළුවන්. මේක fast system එකක්. ඒ අනුව AI හීරා එකේ accountant කෙනෙක්ට තමන්ගේ job එක ලේසියෙන්ම කරගන්න පුළුවන් විදිහ තමයි wave accounting, QuickBooks Simple Start, Power BI, Google Looker Studio වගේ AI related apps use කරන එක. මීට අමතරව අපිට තවත් දෙයකට AI use කරන්න පුළුවන්. ChatGPT, Claude AI වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් උපදේශනය ගන්න. උදාහරණයක් වශයෙන් මේ මාස නීත්‍යානුකූලව අඩු කරගත හැකි වියදම් මොනවද? මගේ ප්‍රධාන මූල්‍ය අවදානම් මොනවද? මේ හැම දෙයක්ම ඔයාලට ලබා ගන්න පුළුවන් PDF එකක් හෝ CSV ෆයිල් එකකින් ඔයාගේ දත්ත ටික ChatGPT හෝ Claude වලට දැම්මොත් ඔයාගේ ලිස්ට් එක එහෙම නැත්නම් PNL එක පේස්ට් කරොත් හොඳටම ඇති. මිනිත්තු 10ක් වගේ කෙටි කාලයකින් ඔබට හැමදේම කරගන්න පුළුවන්. ඒ වගේම ලිමිටඩ් එඩිෂන් එකේ නොමිලේ මේ දේවල් කරගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් ප්‍රෝ වර්ෂන් එකෙන් ඔයාට අන්ලිමිටඩ් වර්ෂන් එකට ඇක්සස් ලබා ගන්න පුළුවන්. මීට අමතරව Google Notebook LM accountants-ලට ගොඩක්ම යූස්ෆුල් එකක්. Google Notebook LM මූල්‍ය කටයුතු සඳහා underrated. නොමිලේ ඔබේ පැරණි මූල්‍ය වාර්තා PDF bank statements ව්‍යාපාරික ප්‍රවණතා ලේඛන අප්ලෝඩ් කරලා ඊට පස්සේ ප්‍රශ්න අහන්න. For example අපේ අන්තිම කාර්තුවේදී අපේ expenses කොහොමද වෙනස් වුනේ? එතකොට පසුගිය කාර්තුවේ අපේ ආදායම් රටාව Google Notebook LM එකෙන් හොයලා බලනවා. මේ වාර්තා අතින් සසඳා බලන්න පැය ගණනක් normally අපිට යන එකේ Google Notebook LM එකේ එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේම ඔයාට අනාගතය ගැන දැන් ඉඳන්ම හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. AI එකෙන් ફોකස් කරන්නත් පුළුවන්. පසුගිය මාස 6 ආදායම් data paste කරලා ඔයාට අහන්න පුළුවන් මේ අනුව ඊළඟ කාර්තුවේ expectation එක මොකක්ද කියලා. නමුත් මතක තියාගන්න accountant කෙනෙක් හැටියට ඔයාගේ ඔක්කොම decisions ටික AI හරහා rely කරගන්න එපා. අනිත් එක tool එකක් විතරක් use කරන්න එපා. multiple tools use කරලා
AI එකේ උදව් ගන්න විතරක්. ඒක ෆයිනල් ඩිසිෂන් එක හැටියට යූස් කරන්න එපා. අනිත් එක AI දෙන හැම පිළිතුරක්ම ඔයාගේ බේසික් accounting ඒ වගේම advanced accounting ඔබට තියෙන qualification එක අනුව තියෙන knowledge එකෙන් අනිවාර්යයෙන්ම check කරලා බලන්න. දැන් ඉතින් AI era එකේදී accountant කෙනෙක් වෙන්න ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ගොඩාක් accountants-ලා already මේ AI tools use කරනවා. ඒ නිසා ඔයා use කරේ නැත්නම් ඔයාගේ efficiency level එක ඒගොල්ලන්ට වඩා ගොඩාක් පහත් මට්ටමකින් තියෙයි. ඒ නිසා හරිම AI tools ටික use කරලා ඔයාගේ වැඩේ ලේසි කරගන්න. ඔයාගේ job එක නැති වෙයි කියලා බය වෙන්න එපා. ඔයාගේ මොලේ බලේ AI tool බලේ දෙකම එකට use කරලා ඔයාගේ job එක හොඳට කරගෙන යන්න. All the best.